මගදෙහි තෙලස් දෙනකට ශෝකී ഘോഷය නංවලන්න මහාමාත්‍ය. මෙසමය දෙක්කේ සිත්ම ශුභ කාර්යයක් නොවනු ඇති. ආචාර්ය රාජකීය ආඥාවෙන් තොරව රාජ පරිවාරය එකඟතාවෙන් පශ්චිමයි ප්‍රජාවට එසේ ආඥා නිකුත් කරලු නොහැකි. ඊට අධිකාරී පත්‍රය ඒ මා සූදානම් කරලු නැති. එනමුදු ඊට රාජ මුද්‍රාවේ අවශ්‍යතාවය වේවිනේ. ඒ ගැන චින්තාව ඔබ නොකරන්න මහාමාත්‍ය. එනමුදු අධිරාජුන්ගේ අනුමැතියෙන් තොරව ආපත අවස්ථාවේ අපට තීරණ ගැනීමේ අනුමැතිය වෙයි මහාමාත්‍ය. මගතේ අධිරජුගේ සැමතින් ප්‍රිය පතනියගේ මේ යෑමයි සිදු වුණේ. අධිරජුන් පෙර සිටම ශෝකග්‍රස්තවයි. ඔහු තවතොත් වේගී නොකරන්න. විගසා අධිරජුගේ කුටියට යා යුතුයි රාජමුද්‍රාව ගැනීම උදෙසා. ආචාර්ය මෝර්කය මේ රාජමුද්‍රාව ඔබේ කුටියට කිමද රැගෙන ආයේ ඔබ? මෙය ගැනීමට ඊයේමයි. මේ ඔබේ කුටියේ නොරැඳීම අවසී දැන්. කිසිවෙක්ට සැලවී ගියේ නම් රාජමුද්‍රාව අධිරජුන්ගේ කුටියේ නොමැති කියා සැමට මේ හැඟේවිය කිසිත් කුමන්ත්‍රණයසේ. මේ ඡණ්ඩට අනාවරණය වී නම් නුඹ නම් නැසේවි. ඒ සමගින් මා දහසු කරවාවි. ආචාර්ය මට දැනුදු හැඟුණුවේ රාජ මුද්‍රාව ගැනීමට පූර්ව අප අධිරජුන්ට සැලකිරීම අවශ්‍යයි කියා. කිසිත්හෝ වනුයේ නම් මේට උත්තරදායි මාවනු ඇති මහාමාත්‍ය. ඔබ චින්තාව නොකරන්න. පැමිණෙන්න. අශෝකගේ ඡායාව රාතගුප්තගෙන්. අශෝක කම්පාවෙමින් සසලවනු දිස්වනුයේද බොහෝ ආනන්දය ඇතිවේවි.
රජුරුවන් දෙදෙනා පෙරට පැමිණ දේහය ඔසවාලන්න. මේ ශාන්තිය තුළ විනාශයේ පියවර ස්පෂ්ටව සවන් වැකී යයි මට. ඇතැම් විට අන් කිසිවෙක්ට ශ්‍රවණයවීම නොවනු ඇති. අශෝකට සත්‍ය සැලවීමේ පමාවයි මේ මහා යුද්ධයක් වේවී. සිව් දිශාවේ ශවයන්ම දිස්වේවී. රාජ භවනේ ద్వාරය ඉක්ම වූයේද මගේ ඔබ හා ඔබේ මේ නවජාත පුත්‍රයා හා කිසිදු සම්බන්ධයක් නොවනු ඇත. නවතිනු නැතිනම් මා සියදින් නැසී යනු ඇති. ඔබට අනේක වාරමා දුක් පැමිණෙව්වා. වේදනා පැමිණෙව්වා. සිතාලමින් රැඳී සිටියා එක් දිනක ඔබෙන් ක්ෂමා අයදින්නම් කියා. නමුත් ප්‍රමාද වූවා මා ධර්ම. මන්ද ක්ෂමා කරලීම් පිණිස දැන් ඔබ නොමැති ධර්ම. එයයි මා උදෙසා උපයුක්ත දණ්ඩනය. ඔබ වදන් දෙන්න මැනීනි. ඔබ මාහරතා කිසිදාක නැහැ යනුවේ කියා. මා කොහේ යනුවේද? ඔබේ විවාහය වූවා කියා එහි අර්ථය මේ නම් නොවේ. මගේ රසක් දායිත්වය සමත්ත වී ගියේයි. දැන් මා දේවිට එක් සාමාන්‍ය යුවතියකින් මතු දෙන අධිරාජයාගේ පත්නිය වීම පිණිස මාර්ගදර්ශනය කළ යුතුයි. ආචාර්ය චාණක්‍යගේ අඛණ්ඩ ಭಾರತයේ ස්වප්නය පූර්ණ වන අයුරුන් දැකිය යුතුයි. ඔබ චක්‍රවර්ති අධිරජුන් විලසින් දැකිය යුතුයි. වදන් දෙනු මට වේට අශෝකා දේවිව සදා ප්‍රසන්නව රඳවන වගට දේවි සමග රැඳෙන වගට අශෝක සමග රැඳෙන වගට සදා
විවාහයෙන් පශ්චිම රජකුමරිය කවුරුවකි පළමුවරට මගදයෙන් භවනට පැමිණෙනුයේ. ඇගේ ස්වාගතයෙහි කිසි වුණේ නොවන අවසි. නවතාලනු මේ සම කිසිත් විවාහය නැවූයේ ඔබේ තරම් ත්‍යාග හා පිරිධානයෙන් පශ්චිමද ඔහු ඔබ ත්‍යාගලුවා. කුමක් පිණිසද? සිය මගදේ උදෙසා. නැගිටිනු කවුරුවකි ඔබ කාලෙන්ගේ රාජකුමරයයි. කාලෙන්ගේ කෙරෙහි ඔබේ යම් කර්තව්‍යයක් වෙයි. එනිසා අද පටන් කාලෙන්ගේට ඔබේ ප්‍රමුඛතාවය වනු අවැසි. මෙදෙස වැසියන් මෙදෙස භූමිය ඔබගේ උරුමයයි. ඔබේ පුද්ගලපත් දුක්කෙන් බැහැර නික්මෙනු දියනි. මන්දමානුව සමස්ත කාලින්ගේ දැන සිටුනේ මගේ දියණිය එක් වීර අංගනාවක් වග. එනිසා කාලින්ගයේ උන්නතියම එක් මාත්‍ර ලක්ෂය වනු අවැසි ඔබගේ. මගේ මේ සිතංගයයි උපරිම විකසෙන් ධර්මාගේ මූර්තියක් නිර්මාණය කිරීම අවශ්‍යයෙන් අධිරජනි. ඒ කාර්ය පිණිස අප සැමතින් අනගි ශිල්පියෙක් නියුක්ත කරලනු ඇති. නෑ බින්දුසාරට කිසි සිහියක් නෑ නියනි දැන්. නෑ අශෝකද මේ දෙසක. මෙයා යෝජිත අවසරය අපට චන්දාගේ වංගරාජ්‍යයට නික්මීමට.
දැන් අශෝක තම දුකෙන් අත්මිදීමට පූර්ව අප ඔහුගෙන් සිය මාතෘභූමිය පැහැරගෙන ඔහුට තව දෙක ආඝාතයක් ඇති කරලමු. එවිට අශෝක එසේ පතිත වේවි. අශෝකට යලී නැගී සිටිනු නොහැකි වේවි. යන්න දැන්. උචිතය පැවසුවේ චාරුමිත්‍රා. කිසිවෙක් පිටව යාමින් ජීවිතය නැහැ නවතිනුවේ. ඔබට අදම සුශීම සමගින් වංගයට යනු හැකි. මා මෙය නිශ්චිත කරනු ඇති ඔබ ඔබේ ගමනාන්තය තෙක් සුරක්ෂිතව පිවිසීම. ඔබ යම් ගමනාන්තයට දපුව පමුණුවනු රිසිවනුයේ එය ඉතාම් මැනවින් දැන සිටිනුයේමා. නමුත් ඔබේ ක්‍රීඩාව නොපිට නොපෙරලූ නම් මාගේ නාමේද සුශීම නොවේ. අශෝක මෙසමයේ ඔබ සැමට දණ්ඩන දීමේ අවස්ථාවක නොමැති. නමුත් මා නුඹ සැම අත් නොහරිනු ඇති. අශෝකගේ මෑණියන් සුරකනු නොහැකි වූවා නමුදු මාතෘ භූමියේ සතුරන්ට සුරකීමට නොදෙනු ඇති. අශෝක! පළමු වශයෙන් නැවතීම සිදුවේවි. අශෝක නැගිටිනු අශෝක නැගිටිනු අශෝක නැගිටිනු. මට සදා කාලයට මෙදෙසින් නික්මීමට අවසී දැන්. ඔබට කිසිත් කෂ්ටයද යම් පීඩාව දැතිවූ ඒ මගේ කඳුලින් දෝහණය කළ හැකිද අවශ්‍යන් කරනු ඇති. නමුත් මා අසමර්ථයි පියාණනි, මා අසමර්ථයි. ඔබ මෙසේ පීඩාවෙන් දකිනු නොහැකි. සම්භව වනු නම් නුඹට පවසනු ඇති එසේ ආයාසයෙන් කඳුළු සැලීම නවතුණු කියා. නමුත් පවසනු නොහැකි. දැන් ඔබ අනුමැතිය දෙනු නම් මා උපරිම විගසින් තක්ෂිලාවට ප්‍රස්ථාන කරලොන රිසීවා. ඉතින් ඒ ඔබගේ ඉච්ඡාවනන් නික්මෙනු. නමුදු ප්‍රාන්ත පාලකගේ නියුක්ත පත්‍රය ඔබට ලබාදීමට මට මදක් සමය ගත වේවි. මයිතා මැනවින් දැන සිටියයම පත්‍රය මට කිසිදා නොදෙන වග. එනිසා රාජමුත්‍රාව සොරාගෙන පත්‍රය මත සටහන් කරය පූර්වීම අධිකාරීසේ සැකසූවාම. පත්‍රය අවශ්‍යතාව නොමැතීමට එගැන චින්තාවක් නැහැ. ඔබ එතරම් පැවසීම ප්‍රමාණවත්. බොහොමයි එය. මට මෙදසී යාමයි අවසි. නමුදු අශෝකයන් නොමැතිව මේ යෝජනාව කිමය උචිත වේවිද අධිරජුනි. මගේ නම් මෙයයි මතය යම්තාක් අශෝකගේ මනෝස්ථිතිය සාමාන්‍ය නොවනුයේද අප මේ සැම මද සමයක් උදෙසා නවතා දැමීම අවැසිවී. අශෝක තම පුද්ගල බද්ධ දුක්කයට
මාතෘ භූමිය මත උපද්‍රවයක ආමන්ත්‍රණයක් වීමට නොදෙනු ඇති. මේ සත්‍යයි ඔහු අශෝක මෙසමේ එම මනුස්ථිතිය නොමැතියෝට මේ කාර්ය කරනු නොහැකිය නිසා. ඔහුගේ ස්ථානයේ මා සටන් වදීම. මේ අවසරය අපට අත්හල නොහැකි. ඔබ හේවායින්ගේ එක් විශේෂ සේනාවක නේතෘත්වය කරලමින් සුසීම නවතාලනු. ඊට පූර්ව කරනු ඔහු වංගේ චන්දාගේ භවනට පිවිසුණු පෙර එක් සේනාවක් රැගෙන මා සියාමක් තක්ෂිලා යාමෙන් නවතාලනු ඇති. ස්වභාව ධර්මය දෙදෙනාගේ මාර්ගයන්ට බාධා කරලීම පිණිස ප්‍රමාණවත් අවහිරතා නිමැවීම කරවාලූ හැඩයි. අප ඒ සමපූර්ණව උපයෝගී කිරීම අවශ්‍ය. එසේ අධිරාජනි. මේ යුනානින් කොයින් පැමිණියද?
අධිරජුනි ඔබේ සුරක්ෂාවයි මහත් අධික අපසු නික්මෙන්න. මගේ සුරක්ෂාවට අධික මහත්වය පිළිවෙයි මේ දේශද්‍රෝහි මෙතෙසින් නික්ම නොයම. අධිරජුනි ඔබ නික්මෙන්න. මොහොන්න මම නවතලන්නම්. අශෝක අශෝක සියමක් හා සුශීම අපකින් ගැලවී නික්ම ගියා. ඔවුන් වෙත යළි පිවිසීමට හවුන්ව දණ්ඩිත කිරීම පිණිස අශෝකගේ නැවත නැගිටීම අති අවශ්‍යයි. සියලු දෙනා කෙවී ගියා. අශෝකගෙන් කිසි ප්‍රතික්‍රියාවක් නැහැ. එක සේම නොසෙල්වී රැඳී. ඔහු කෙබඳු ආන්තරික ද්වන්දේ නිරතවද කියාමා මා දැන සිටිනේ දියණියනි. බාලවියේදීද එක්වරක් එසේම සසලව ගිය අශෝක ධර්මාගේ අනියත මරණය පූත සැලවූ කල ඔහුට නමුත් ඒ සමයේ ඔහුට දැඩි විශ්වාසය වූවා ඔහුගේ මෑණියන් දිවි ඇතිවයි ඇය පැමිණේවි කියා. එසමයේ ඔහු සංයම වී ගියා. නමුත් මෙවර එම ආශාවද නොමැති. ඒදින් අශෝක විගසින් නොම සංයම වීද අසංඛ්‍ය වැසියන්ගේ අපේක්ෂාවන් ලිවී යනු ඇති. අශෝකට ධර්මාගේ භෂ්මයන් සැම ප්‍රවාහිත කිරීමට වේවී. ඔහු සිය හස්තයෙන් භෂ්මයන් සැම ප්‍රවාහිත කරනුයේද එවිටයි ඔහුගේ මෑණියන්ගේ ආත්මයට ශාන්තිය හිමි වනුවේ. අතිශය නපුරු සමය පවා නැන්දනෙක් කිසිදා සිය දායිත්වෙන් බැහැර නොවූවා. මේ සමයේ මගතට ඔබේ අවශ්‍යතාවය වූ කල ඔබේ පියාණන්ට ඔබේ අවශ්‍යතාවය වූ කල ඔබ මේ විරසින් සිහිසුන්ව රැඳෙනුද? ඔබට සත්‍ය හා ධර්මයේ මාර්ගය යාම පිණිස එයටයි නැන්දනි සිය පූර්ණ දිව්‍ය කැපකිරීම කළේ. කිමෑගේ ආත්මය ප්‍රසන්න වේවිද? මේ සැම දැකීමෙන් කිමෑයට ශාන්තිය හිමි වේවිද? රාජ්‍ය ඔබ හැරදමනු. ඔබ නම් ශාස්ත්‍රානුකූලව ඇගේ පුතුණු වීමේ දායිත්වය පවා හැර දැමුවා. ඔබට නොමාවැසිද මෑණියන්ගේ ආත්මයට ශාන්තිය හිමිවීම? මේ ඔබගේ මූර්ඛතාවයක්. ඔබට මෙසේ හැඟෙන්නේ මෑණියන්ගේ මරණය වූවා කියා. මෑණියන් වැනි උදවිය නැහැ මියණියේ. අමරණීය වේයෝ. ඇය අප සමගින් රැඳීමෙන්ම නොව සදා අප සමගින් සිටිනුයේ. ඇගේ ශික්ෂාවෙන්, ඇගේ චින්තනයෙන්, ඇගේ කල්පනාවන්ගෙන් නැන්දනගේ සිද්ධාන්තය සත්‍ය හා ආලෝකය වෙයි. සත්‍ය බව සම්ද නැන්දන කිසිත් අභිලාෂයකට දිවිගෙවීද? කිසිත් අභිලාෂය පිණිස මියගියද? එම අභිලාෂය අමතක කර දමා ඔබ ඇගේ සිද්ධාන්තයට උපේක්ෂාව දක්වනුයේ. එක් ප්‍රකාරයකින් නම් යහපතම වූයේ නැන්දනී ජීවත්ව නොමවීම. මෙය දැකීම උදෙසා ඇගේ පුතණුවන් දැන් සිය ධර්මයන් අනුගමනය කිරීම අවැසි වූ අද මේ විරසින් සිහිසුන්ව රැඳීම. එක් සාමාන්‍ය අසරණ මනුෂ්‍යයා පවා තම මෑණියන්ගේ භෂ්මයන් ප්‍රවාහිත කිරීම පිණිස
ගංගා නදියට යයි. ඔහුගේ මෑණියන්ගේ ආත්මයට ශාන්තිය හිමිවීමට. නමුත් ඔබ විශ්මිත විපරිතයක් නොවේද? ඔබගේ මෑණියන් ජීවත් වූ විට ඇයට දුක් පමුණුවාලන්නන්, කෂ්ට පමුණුවාලන්නන් අන්‍ය උදවිය වූයේ. ඇගේ මරණින් පසුවදී ඇගේ ආත්මයට දුක් පමුණුවන්න අන් කිසිවෙක් නොව ඇගේම ප්‍රිය පුතුණුවන් වෙයි. දේවී! මා මත ක්‍රෝධිත වීමෙන් කිසිත් නැවනුවේ. ධෛර්ය වනු නම් යනු. ඊට පූර්ව තවත් පමාවනු පෙර මකදේ අපරාධීන්ට දන්නනේ දෙනු. එයයි ඔබේ මෑණියන්ගේ අවසන් සිතගිය වූයේ. එය කිරීමට නොහැකි නම් නික්මෙනු. ඔබේ මෑණියන්ගේ භස්මයන් එක් රැස් කර ගංගාවේ ප්‍රවාහිත කරලනු. එය නම් කළ හැකි නැවත. Ashok. රාජකුමරුනි, රාණි ධර්මා ස්වාමි සිටියේදී මරණයට ප්‍රාප්ත වූයේ. ඇයව සෞන්දර්ය කිරීම සිදු කළා. ඒ නිසා භස්ම තුළින් ආභරණද හමු වේවි. එවිට ආභරණ බැහැර කර හුදෙක් ඇගේ භස්මයන්ම කලසේ රඳවාලන්න. මේ කිසිත් පුරුෂයෙකුගේ වග ප්‍රකට වනුවේ මෑණියන්ගේ හස්තේ. පියන්න ඔබ කොහෙද නික්මෙනුවේ? ධර්මා පිපාසිත වූ හෙයින් ජලය රැගෙනීමට යනුවේ. සම්භාවිතාවේ ඖෂධයේ ප්‍රභාවයෙන් නිද්‍රාව පැමිණීමට බොහෝ දිනකට පශ්චිමයි ඔබගේ මෑණියන් මෙතරම් ශාන්තසේ සැතපෙන දිස්වන්නේ. කිමේසේ වනුතු මේ අප ප්‍රකෘතිමත් මරණයක් සේ සිතෝද? ඒ ඝාතනයක්ද? මා මෑණියන්ගේ අවසන් සෞන්දර්ය පිණිස ගියා. මා නවතා දැමුවා. කවුරුන්ද නැවතුවේ ඔබ? මහරාණී චාරුමිත්‍රාවන්. ඇගේ ගෙල්ල මතු එහි නිය සලකුණු වූවා. කිසිවෙක් ගෙල ග්‍රහණය කර ඇය ඝාතනයට ප්‍රයාස කළ වග.
ඊට පිළිතුර මාද දැනුවත් නොමැති ඔවුන්ට අපගේ සැලසුම කෙසේ සැලවීද කියා. මගේ කරුණේ